I am sorry පුතා. Good morning තාත්තා. Good morning. ඕක පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙවෙයි. අත කැපිලා ලේ එන්න පුළුවන්. කඩුවක මුවහතරවත් වෙඩි හුණ්ඩයකටවත් බය නෑ. බය නම් බය වැරදි කරන්න විතරයි. ඔයා ඉගෙන ගත්තේ ඉස්කෝලේ මම තමයි ප්‍රින්සිපල් වෙලා හිටියේ. අද වෙනකං ඔයා කතා කරා. මං ඇහුවා. අද මං කතා කරනවා ඔයා අහනවා. බෙල්ල උස්සන්න. සිංහෙක් ලෙඩ වුණොත් මොකද වෙන්නේ? ඒත් සිංහයාම තමයි. ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය වෙන්නේ කිනාපු ආයුෂත් එක්කයි. මව පියා තවත් කොතරම් කාලයක් ජීවත් වේවිදැයි අප දන්නේ නැහැ. එනිසා ජීවත්වන කෙටි කාලයේ ඔවුන් ගැන ආදරයෙන් සොයා බලන්න. පසුව පසුතැවිලි වෙන්න එපා. මෙවැනි වටිනා පණිවිඩ නිරතුරුවම ලබා ගැනීමට මෙම YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ක්ලික් කරන්න.